හායි ඔන්න මහපාරෙන් ආයේ මගතොටේ යන ගමන් ලස්සන තැනකට ආවා සිංහරාජ දූවිලියැල්ල කියන ප්‍රදේශයට. ඒ දූවිලියැල්ල බලන්න ආව අපේ කොල්ලෝ ටික. මම මේ පොඩ්ඩක් view එක ඔයාලට පෙන්නලා මෙන්න මෙහෙමයි මෙතන තියෙන අතන ලයිට් කනුව පේනවා. ඒ ලයිට් කනුවේ දූවිලියැල්ල කියලා ගහලා තියෙනවා. ඒ සිංහරාජ මැප් එකේ සර්ච් කරන දූවිලියැල්ල කියලා ඒ බෝඩරේ තියෙන්නේ. ඉතින් ලස්සන තැනක් කියලා හිතෙනවා. අපි ගිහින් බලමු. ටිකක් මේ බහින්න තියෙනවා. ඒකේ වැට ගහලා පරිසර අමතාශනෙන් ඒක හදලා තියෙනවා ලස්සනට අපිට විනෝද වෙන්න. ඒක විනෝද වෙනවා සමගම මේ පරිසරය අපවිත්‍ර කරන්න එපා. පොලිතින් බෝතල් කෑලි ඒවා සමහරට අපේ යාළුවෝ තියනකොට බියරයක් අර එහෙම අරන් යනවනේ. ඒකට ඒ ගෙනිල්ලා ඒක එන්ජොයි කරලා ආපහු ගෙනියන දේවල් ආයි අරගෙන එන්න කියලා ඉල්ලා තියෙනවා. ඉතින් ලස්සන පරිසරයක්නේ. අපි ඒක විනාශ කරන්නේ නැතුව දූවිලියැල්ල බලන්න යා. දූවිලියැල්ල බලනකොට මෙහෙම ලස්සනට ටිකක් පඩි සාමාන්‍ය 150ක් විතර බහින්න තියෙනවා අපිට. එහෙම මේ දිගට ගිහින් බැලලා මම දැන් ටිකක් වේගෙන් බහිනවා. නැත්නම් ඔයාලට බෝරින් වෙනවනේ. මෙහෙම බැහැගෙන ගිහලා මේ වෙන පල්ලෙහා යන්නේ දූවිලියැල්ලේ අතුසාගාව. ලස්සනයි. අපේ කොල්ලෝ ටික එතෙන්ට බැහැලා ඉන්න හයිටෙක් ටීම් එක. සිංහරාජයේ අපේ මේ හයිඩ්‍රෝ ප්ලාන්ට් එක තියෙන ඒ වැඩ ටික ඉවර කරලා ඉතින් අපි පොඩ්ඩක් නාන්න ආවා. අපි ඊයේ ආවා. හැවිලා දැන් පොඩ්ඩක් නාගෙන කරගෙන පොඩ්ඩක් සෙට් වෙලා කට්ටිය ගම බලා පිටත් වෙන්න හදන්නේ. පඩි 100ක් විතර 150ක් විතර මම තියෙනවා. නැහැලා ලස්සනට මේ තියෙන්නේ දූවිලියැල්ලේ සීන් එක. අපේ නැති අපේ කොල්ලෝ ටික නානවා. යම් මම පොඩි උඩට ගියා. ඉතින් ඔයාලට වීඩියෝ එකක් කරගෙන එන්න. හයිටෙක් කොල්ලෝ ටික නානවා. ඔන්න මේ දූවිලියැල්ල. තෝ බලමු දැන් බහින වතුර පාර ඉතරනේ වෙල්නේ. ඔන්න දූවිලි කොවා හයිටෙක් කොල්ලෝ ටික. අපේ මහපාරේ යන ගමන් මේ තියෙන්නේ දූවිලියැල්ල. එතෙන්ට වතුර වැටෙන තැන ටිකක් ජඹුරයි. අනිත් තැන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කොල්ලෝ ටික මේ ගල් ටිකක් හදලා ලස්සන එන්ජොයි කරනවා. ඉතින් ඔයාලත් මේ පැත්තේ ආවොත් එන්න අනිවාර්යෙන් බලලා යන්න. මෙතන මේ පොඩි ගම එකට වෙන්න ගමේ උදවිය දාලා තියෙනවා. පොඩි දී කොටන් දෙකක් දාලා ගස් දෙකක් අන්තිම පරිස්සමෙන් ගිහිල්ලා මේ දූවිලියැල්ලේ මෙහෙමයි view එක. ඒ තියෙන්නේ. ඉතින් ඔයාලත් හැමදාම කොයි හරි යනකොට මෙයාගේ ලස්සන තැනක් දැක්කොත් ගොඩේලා යන්න. අද වතුර ටිකක් අඩුයි. ඉතින් ආයි මේ අපේ මෙන්න මේ හයිටෙක් ටීම් එක පිස්සෝ ටික මොකද දන්නේ මේ කරන්නේ. හරි එන ආයි දවසින් ආයි හම්බෙන්නම් කොයි හරි ගියොත්. ෂෙයා පාරක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මහපාරේ.